අනියම් මිනිමැරුම් කීපයකටත් මංකොල්ල කෑම් ගණනාවකටත් වැරදිකරු ජයසේකර මුදියන්සෙලාගේ මර්වින් ජයසේකරට දණ්ඩ නීති සංග්‍රහය යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම දීමට මා තීරණය කරමි. Okay, I'll do that here. Inspector Jayasinghe Mahathyo, හිතාගෙන ඇති මම ජීවිතාන්තය දක්වා හිරගේ ඉඳී කියලා. හිරගේ කඩාගෙන හරියලා පොලි කරනවා. යනවා. දෙන්න දැඩි ලොකු නෝනා හිටියනම් කොයිතරම් සන්තෝෂ වේද. අඩෝ හෙලන්න නාතපා ඉතිනෝඩෝ නාතපා නාතපා ගංජිම හෙලන්න එපා. අනේ බුදු මහත්තයෝ අනේ දෙයනේ ඉඳා මොමු මල්ලි පයිපත වල දුර්වන්න මල්ලි Hello? Yes, IP Sabaratnam. Mona? Oh my God. SP Jayasinghe වෙඩි තියලා? Okay, අපි දැන් මේනවා. Oh my God, sir. PC check කරන්න.
එන්න පුතා. එන්න. එන්න. ජයසිංහ මගේ හොඳම මිත්‍රයා. ජයසිංහ වගේ කෙනෙක් නැති වෙච්ච එක මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම විශාල පාඩුවක්. අයියෝ අනේ දරුවෝ දෙන්න කොහේද? මේ දරුවා හොඳ වෙලාවට පඳුරක් අස්සේ ඉඳලා හම්බ වුණේ. පුතෙක් නැතුව දුකෙන් ඉන්න අපිට දෙයියෝ තමයි මේ දරුවව දුන්නේ. ඔයා කරදර වෙන්න එපා. මම මගේ දරුවා වගේ ඒක හොඳට බලා ගන්නම්කෝ. මට බඩගිනි කන්න මොනවා හරි වුණා. ටිකක් ඉවසලා ඉන්න මල්ලි. මම ගිහින් කන්න මොනවා හරි හොයන් එන්නම්. අඬන්න එපා. ඉංගන මනුස්සයා දුන්නා. අපේ ඩැඩි කියලා තියනවා නේද? අනුන් දෙන කෑම කන්න එපා කියලා. මම මේක හම්බ කරලා ගෙනාවේ. මල්ලි කන්න. ආරු බඩු දෙකක් නේ. විෂණයට ගිහින් බාර දෙන්න ඕන. විෂණයට වැඩ කෝටියක් ගන්න පුළුවන්. මට ඕන විදියට මම ඌව හදාගන්න. තව ඉස්සරහට උගෙන් වැඩ කෝටියක් ගන්න තියෙනවා මට. පොඩි එකා මට දෙන්න විෂණ අයියා හිඟන බජාරකට රියල් පොරක්. මට කන්න මුකුත් දෙන්න. මට මුකුත් දෙන්න. පින්දපියකෝ. කන්න නරත්වා. මට කන්න මුකුත් දෙන්න. අනේ මට කන්න මුකුත් දෙන්න. නටපයකෝ නටපන්. හේ පොඩි එකා. නැගිටපන්. නැගිටපන්. නැගිටලා නටපන්. නටපන්. හොඳට. හේ. හොඳට නටපන්. ලා ලා ලාලසේ. කරකිලා. ලා ලා ලාලලා ලා 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 තේ ඕලෝ oh la 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 lili la 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 lili la lili kerkila nata la 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 lili la lila. Papa. End. Ano ba ni? Ayuyo! Napura mo niyo! May pala! Tila pala magilami ako! Tila pala! Indah, jaga nih.
පයන්නට බන් බං. මට බෑ. මට බෑ. මට බෑ. මට බෑ. තොටකින් ඔක්කොම සරස්. අල්ලගන්න හොරෙක්. ලයිට් දැම්මනේ. नंबर 12 නම්බර 12 එනවා සර්. කොටි සෑම. ආයෙත් නම් මේ පැත්තේ ඉඳි හිතන්න එපා. හොඳයි සර්. නම්බර 13. නම්බර 13 මටද කතා කළේ? සමසර නැත්ත වෙන කාටද ඔයි? මෙන්න මෙහාට එනවා. ආයෙත් නම් මේ පැත්තේ ඉඳි හිතන්න එපා. මං ගිහිල්ලා එන්නම්. ගිහින් එන්න. මං තමයි කිව්වනේ දැන් එන්න එපා කියලා මේ පැත්තේ. මට හරි දුකයි සර් දාලා යන්න. මං දන්නවා. තමුසේ වෙන හිරකාරයවා ගෙනෙවි. බොහොම සන්තෝෂෙන් හිටියේ මෙතන. මං හිතන්නේ තමයි දුක ඇති අපුව දාලා යන්න. සර්ලව දාලා යන්න නම් දුක නෑ මට මේ ඩයට් එක දාලා යන්න දුකයි. යන්න. ඇටි යනවා. යාට අපි යනවා ඉතින් බල බල ඉන්න යනවා. අපි එනවනේ ආයි. නම්බර් 17. නම්බර 17 විජේ. ආයෙනම් මේ පළාතේවත් එන්න හිතන්න එපා. තේරුණාද? සර් අයුක්තිය අසාධාරණේ රජ කරන මේ ලෝකේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම. මගේ ඇස් ඉදිරි පිට ඒ වගේ අසාධාරණයක් සිද්ධ වුණොත් මට ඊට විරුද්ධව සටන් කරන්න සිද්ධ වෙනවා සර්.
අන්න එතකොට සර්ලගේ මූණු බලන්න මට ආපහු මෙතෙන්ට එන්න වෙනවා. එයි. ඇයි? තම්සේ තාම ගියේ නැද්ද? සර් මෙහාට එන්න ඕන නම් ආයි මොනවද අපි කරන්න ඕනේ? අයිස මේ. ඕකනේ කියන්නේ. අර යක්කුන්ට දුම්මල ගහලවත් එලන්න බෑ කියනවනේ. මට පේන්නේ තම්සෙත් ඒ වගේ යකෙක්. තම්ස මේ විජේනකම් බලන් හිටියේ නේද? අපි ෆුල් ට්‍රයි සර් මෙහාට එන්න ආයි. තම්සේ දැන් මේ මිනිහවත් අමාරුයි දාන්න. මගේ නාමයට යනවා කයිසි කරදර නොකර. හරි යනවා. ඒ උනාට එනවා. හොඳින් ඉන්නවා ගිහිල්ලා. ඒක නෙමෙයි මචං. බජාර් එකට ගිහිල්ලා අපි දැන් මොනවද කරන්නේ? බජාර් එකට ගිහිල්ලා කරන්ද හුඟක් දේවල් මගේ හිතේ තියෙනවා. එක මගේ තාත්තව මරාපු එකාගෙන් පලි ගන්න. දෙක මගේ නැති වෙච්ච සහෝදරයෝ දෙන්නව හොයාගන්න. තුන මාව මේ තත්ත්වයට දාපු එකව මුණ ගැහෙන්න. අල්ලලා දාපන් බං ඔය පලි ගැනීම. මේ අහපන් අපි දෙන්න දැන් කූඩුවේ නිදහස් වෙච්ච කුරුල්ලෝ දෙන්නෙක් වගේ. දැන් තියෙන්නේ කොහාට හරි ඉගිල්ලිලා ගිහිල්ලා හොඳ කිරිලියෝ දෙන්නෙක් හොයාගෙන සපෑන් එක ඉමු. එච්චරයි. අපිට ජීවත් වෙන්න රස්සාවල් නැහැ. ඉන්න හිටින්න තැනක් නැහැ. මහලොකුවට කිරිලියෝ මාට්ටු කරගන්නයි හිතේ තියෙන්නේ නේ. එහෙමනම් අර චිත්‍රපටිවල රඟපාන විජේ කුමාරතුංගයි ප්‍රෙඩී සිල්වයි වගේ සින්දුවක් තියාගෙන හිමින් මාරුවෙමු. එච්චරයි. කොරා නැවතියන්ට මම මේ බජාර් එකේ නැති කාලේ එක එකක් ගණන් ගෙනිච්ච කියලා ආරංචි කවුදද චන්දි කවුද අනේ විල්සන් මම දාරෙන් ඉන්න දිගම ඵලයන් මම තව වද දෙන්න බද උඹ එළියට යනකම් තමයි මම බලාගෙන හිටියේ. උඹට දැන් පෙන්ෂන් යන්න වයස හරි විල්සන්. උදයක උඹ චන්දියට අනේ පුතා ගහගන්න එපා. ඵලයන්ට නා කියා.
Right, return එක දෙන්නන්ද? බලාගමු. අම්මේ. 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 අම්මා. අම්මා සුබ ආරංචියක්. මොකක්ද පුතා? අට කොළඹ OIC හැටියට පත්වීමක් හම්බ වුණා. මගේ පුතාට දෙයියන්ගෙම පිහිටයි. උසස් වීමක් ලැබුණට මදි පුතා. පුතාගේ අනාගතය ගැන පොඩ්ඩක්. මං දන්නවා අම්මා කියන්න යන දේ. මේ ඔක්කොටම ඉස්සෙල්ලා මට ලොකු රාජකාරියක් කරන්න තියෙනවා. ලොකු රාජකාරියක්? මොකක්ද පුතයි? මගේ තාත්තව මරපු, අම්මගෙන් අම්මගේ දුවව වෙන් කරපු, මගේ සහෝදරයන්ගෙන් මාව අතරමං කරපු ඒ කාල කන්‍යාව නීතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් දෙන්න නොලැබුණොත් මට මගේ යුනිෆෝම් එකෙන් ඇති වැඩක් නැහැ අම්මේ. කලබල වෙන්න එපා පුතා. බොහොම ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. මගේ දුව නැති වුණාට කමක් නැහැ. මට මගේ පුතා ඉන්නවා. මට ඒ හොඳටම ඇති. මට හොඳටම ඇති. මොකද්ද බං මේ වැඩේ? උදේ ඉඳලා රෑ වෙනකන් උඹේ වැඩේ කන එකමනේ. රස්සාව කහගන්න බලපන්කෝ. අතේ තියෙන තුටු දෙක ඉවරෙච්චාම බඩගින්නේ ඉඳලා උඹට වෙන්නේ. කාල මරණ අකාල මරණ කියලා දෙකක් තියෙනවනේ. ඒ නිසා කාල මරණ එක වඩා හොඳයි. මොකද මරුණෙන් පස්සේ පෙට්ටියවත් බර තියෙනවනේ. එන ඉතින් කාලා මැරියා. අන්න. යන්. අල්ලා මාව බේරන්න අප්පා. අයියෝ මාව බේරන්න අප්පා. මට අනුකම්පා කරන්න. අයියෝ අල්ලා මාව බේරන්න. මට වඩන්නේ අනම් මනම් මුකුත් කරන්නේ බෑකේ දීපන්. අයියෝ මට අනුකම්පා කරන්න බෑ. අයියෝ මාව බේරන්න. මගේ කල දීලා ගත්ත තල්ලි මාතියා. අයියෝ මගේ මෑණි කල දීලා ගත්ත තල්ලි මාතියා. අයියෝ මාව අද්දාරින්න බෑ. මට යන්න මාතියා. ඒ මොකද්ද ඔය කරන්නේ? පල් වැඩේ. දීලා දාපන්. මාතියාට අල්ලාගේ හරි. මේ ලැජ්ජ නැති වැඩ කරන්නේ. අහිංසක මිනිසුන් අල්ලගෙන. කුඩු ගහලා බල. කුඩු ගහලා දුම් කුඩු කරලා මේ ආපා බාපව දඟලන්නේ වැලිකට බෝඩිමට යන්නද නෑ බං මේවා දැක්කම මට කේන්ති යනවානේ. උඹට විතරක් නෙවෙයි මටත් කේන්ති ආවා මං ඒක අහපන් පුත් ගාලා කරෝල ඇරියා නාතේ බජාරයකට අලුත් කකුලක් ඇවිල්ලා අපිටත් කෙන්ඩි දානවනේ. ඒ අක්කා මටත් ගැහුවනේ. ඒක තමයි. මට ගෙවණ ගෑණියෙක් වෙන්න දෙන්න ඇත්තේ. වරයන්ට බලන්න. එනවා. අලි අපිට ප්ලේන් දෙයක් ගන්න. ඔයි අපිට ප්ලේන් දෙක ගේනවා. යනවා බලන් ඉන්න. Hey! Plenty bad again. මල්ලි ඔය ප්ලේන් දෙක ඉස්සෙල්ලා ඕඩර් කරුවේ මමයි. ඔක මෙතෙන් තියන්න. මේ බජාර් එකේ ඕනම අයිටම් එකක් ඉස්සෙල්ලාම සර්ව් කරන්නේ මට. අද විතරක් කොහොමද වෙනස් වෙන්නේ? හරියට දෙන්න තමස බොනවා. එහාට යනවා. මෙන්න මැක්කෙත් නෙමෙයි. විපා. කාල මරණ අකාල මරණ කියලා දෙකක් තියෙනවනේ. අපි දෙන්න දැන් කුටි කාල මැරෙනවා. උඹ කෑනෝ ගහ ඉඳපන්කෝ. ඔය ප්ලේන් දෙක ඉස්සෙල්ලා ඕඩර් කරුවේ අපි. ඒකින්ද ලැබෙන්න ඕන අපිටයි. හරි. මේ හෝටලේ තියෙන තේ දෙකද? තේ බාල්දියක් හරි ඉල්ල ගන්න බැරිය. දරාලි. සිගරට් එකක් දෙන්න. වතුර. දිවස් හරි නෑ. දැන් අත සූප් ඔයගොල්ලෝ.
මොන්න මැක්කෙද්ද මේ සූප්පු ගලවලා ලුණු දෙයි කෑල්ලක් කටේ දාගන්න. හලෝ මේක මගේ වැයික්කිය. මේ වැයික්කියේ මේ නාතර උඩින් කවුරුත් අත දාන්නේ නැහැ. එහෙනම් අපි යටින් දානවා. දාන්න. බලන්න බලන්න මේ බෙල්ලමම දැන්. අයියෝ බෙලි ගලවන ඒවා නම් දැන් සුළු දෙයක් නෙමෙයි. නඩ කිව්වේ? මේ ළඟදි මම බලන් ඉඳි ගැලවුවන එකක්. හලෝ මේක මගේ වැයික්කිය. මීට වැඩිය ලොකු වයික් එක රජකම් කරලායි මං ආවේ මල්ලි. අයියා මේක ඇවිල්ලා මගේ උපංගම. කැලේ මාරුනාට කුටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. යමක් කිව්වම තේරුම් ගන්න. අඩෝ මේ වැයික්කිය රජා මමයි. පොර කුකුලට ගම් වාසිය කියලා ගත්තේ. රජකම කියන එක බලෙන් ලබා ගන්න බෑනේ මල්ලි. අයිත් ඒක රජකම ලැබෙන්න තියෙනවා නම් දෙයියන්ටවත් වළක්වන්න බෑ. ඔබත් එක මට වැඩිපුර කතා වුන්නේ නැහැ. ඔබ මෙතන යනවද නැද්ද? නෑ මම යනවා. යනවා සූප්පුව. ඔගේ විනාශ සූප්පුව. ඔගේ විනාශ සූප්පුව. පල්ලුවට කරන්න එපා යන්නදල්ලා කෑ ගන්න එපා. පල්ලුවට ඒවා. තාත්තයි එන්න පොඩාගෙන පොලිසියෙන් එහෙනම් මොකද සර් මේ පැත්තේ මේ උලන් ටිකක් වදින්න දෙන්න ඇති මං හිතන්නේ. මේ පැත්තේ මුකුත් කලබලයක් එහෙම වුණාද? කලබලයක්? අනේ කිසිම කලබලයක් නෑ සර්. මේ මොකද මේ පාරට කියන්නේ සමගි මාවත කියලා. එහෙනම් අයිෂ කවුරුද අර පැත්තට දිව්වේ? නෑ සර් කවුරුත් වෙන්න බෑ පූසෙක් වෙන්න. පූසෙක්. කොයිකටත් තමුසේ ටිකක් ප්‍රවේශම් වෙලා හිටියොත් හොඳයි. අන් තමයි මෙහාට අලුතෙන් පත් වෙලා ආපු OIC. මුළු ඒරියා එකම සුද්ධ කරලා ඉපස්ස බලන්න. තේරුණාද? ආයි. තාත්තයි අර පොරවල් දෙක මාට්ටු කරලා දෙන්නානේ පොලිසියට. මේ මගේ ආව යටින් කැපුණේ නෑ. face to face attack. මතක තියාගන්න. දොලන්න බඩු. ඔකනේ මං කියන්නේ. එක එක පැටලින් යන්න එපා කියලා. අද නම් අපේ බොසා කණේ කෑවා හොඳ හෝටලයකින්. කවුද රෝ කෑවේ? නෑ අර ආපු එක හොඳ හෝටලෙන් කෑවා කිව්වා. උඹලා ඉතින් පැය 24ම තව හිටපල්ලා. දැක්කම ඊර්ෂ්‍යද? ඇන්ටිත් ඒ කාලේ හොඳට තවා ගන්න ඇදනේ. ඔව් අපිත් ඒ කාලේ හොම තවාගෙන තමයි මෙහෙම උනේ. ඇන්ටිට බැරිද මගේ බබ්බ පොඩ්ඩක් තවන්න? තවා ගනින් තෝගේ හොම්බ. බ්‍රින්ජාලයි පප්පු මන් තවන්නද? මටත් හොඳට තවලා පුරුදුයි. ඔලේ ලෝකෝ එන්න මෙතන කුණප කියනද? බලන්න බින්ජෝ. බලන්න. දුවේ සුප්පෝ. ඌින්ද මොකක්ද ටිකව? චි. දැන් ගියපන්. වරෙන් බ්‍රින්ජාල් යන්න. නාතයට කේන්ති ගියාම අපි ටේස්. උඹට මිනිහෙක් වෙන්න ඕන නම් මේ සූප් උගත් තියපන්. කාපි නැත්තම් ගිලපි. යම. ඇයි නාත? ඔයා මං කියන කිසිම දෙයක් අහන්නේ නැත්තේ.
මන් දෙමළ නිසාද? ඒ පාර ඔයා මට බණ කියන්න පටන් ගත්තද? දේවි මට සිංහල දෙමළ කියලා ප්‍රශ්නයක් නැහැ. මං ආදරය කරන්නේ ඔයාටනේ. ඒ වුණාට ඔයා මං කියන කිසිම දෙයක් අහන්නේ නෑනේ. ඔන්න ඕකනේ දේවි කියන්නේ වත් මට ඇටැක් කරන්න හදනවනේ. ඔයාම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පිටින් පොරක් ඇවිල්ලා අපේ බજારකට සයිස් එක දාද්දි මට තියෙන සයිස් එක මොකද්ද කියලා. උගේ නම ඇවුවට උ නම කියන්නෙත් නැහැ නම්බර 17ද මොකද්ද කියනවා. ඉන්ස්පෙක්ටර් මහත්තයා වෙලාවට නැත්තම් මං 17 77 කරලා යවන්නේ අද. ඒ වුණාට මං ඔයාට කියන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා. දේවි මට වර්තමානයක් අනාගතයක් කියලා නැහැ. මට තියෙන අතීතයක් විතරයි. මං කාත් කවුරුවත් නැතුව මේ ලෝකෙට තනි වෙච්ච කෙනෙක් කියලා ඔයා දන්නවනේ. මගේ අයියටයි මල්ලිටයි මොනවද උනේ කියලා මං තාවම හොයනවා. ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? මොකද උනේ? ඒක හරියම දිග කතාවක් දේවි. මට ඔයා ගැන හරි දුකයි. මගේ ළඟින් ඉඳගෙන මට ආදරය කළේ ඔයා විතරයි දේවි. මං ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ වගේම කවදාවත් ඔයාගේ ජීවිතේ තනි වෙන්න මං ඉඩ තියන්නෙත් නැහැ. මං ඒක ඔයාටත් දිවුරලා පොරොන්දු දෙනවා. ෂා, හරි වැඩේනේ. කොහොමද අපි දැන් යන්නේ? අපි මේක ගරස්කාරේ ගෙන්නලා පෙන්නලා බලමු. හරි වැඩේනේ. කවදා හරි කාර් එලවන්න උන් නැති වෙනවා. වෙන්නේ ඒකයි. බලන්නකෝ වෙන්නේ කොට කියලා. අපි අර ගොල්ලන්ට කියමුද? මේක පොඩ්ඩක් බලනවද? මොනවද මේ පින්නන්න ගහන්නේ? යම් බලන්න. මේ දැන් මොනවද බලන්න ඕනේ? මුකුත් බලන්න ඕනේ නැහැ. දන්නවනම් මේ කාර් එක පොඩ්ඩක් හදලා දෙන්න. පාරණ කාර් වගේ දප්ප මේ අලුත් ඒවා. ලෙඩ කොටවා. මේකේ පෙට්‍රල් බ්ලොක් එකක් තියෙන්නේ. හරියට යන්නේ. හරියට යන තැන හොයාගත්තා නම් හරි. මේක දෙකොණින් යනවද දන්නේ? දැන් මොකද කරන්නේ? අනේ මන් දන්නේ නැහැ. දැන් මොකුත් කරන්න ඕනේ නැහැ. මෙයා මේක හදලා දෙයි. මෙයා මගේ ගෝලේ. ඒයි මොනවද කියවන්නේ? නෑ මම උඹේ ගෝලයා කියලා කිව්වේ. ඔයාගේ නම මොකද්ද? මගේ නමද? මගේ නම පොටේටෝ. රෑට කියන්නේ ভেජිටබල්ස් කියලා. මොකක් කිව්වා? හිපොපොටේමස් කිව්වා? නෑ පොටේටෝ. පරණ සුද්දෙක්ගේ නමක් නේ. ඔයාටම ගැලපෙන නම. මේ ඔයාගේ නම මොකක්ද? මමද? මම සමන්ති. ඔයාගේ යාළුවාගේ නම මොකද්ද? එයාගේ නම විජේ නම්බර 17. ස්ටාර්ට් උනානේ. හරිනේ. කොහමද වැඩ? නියම බඩුවක් තමයි කැඩිච්ච හදන්න හැදිච්ච කඩන්න නියම වැඩ. Thank you very much. මෙන්න මේක තියාගන්න. කෙනෙකුට උදව්වක් කරන්නේ සල්ලි බලාගෙන නෙවෙයි. නෑ අපේ සල්ලි වුණාවක් නෑ. විශේෂයෙන් අපි කාන්තා පක්ෂෙන් සල්ලි ගන්නෙම නෑ. අපි තාම පුරුදු වෙන කට්ටිය සල්ලි ඕනේ නෑ. මිසි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ number 65 ජාවත් රෝඩ්. නවතින්න කිව්වම දුව දැන් රස්තියදු වෙනවා වැඩි. නෑ ඩැඩි. කායකේ පෙට්‍රල් බ්ලොක් එකක් වුණා. ඒකයි පරක් වුණේ. ටිකක් පරිස්සම් වුණොත් හොඳයි.
thank you very much. මෙන්න මේක තියාගන්න. කෙනෙකුට උදව්වක් කරන්නේ සල්ලි බලාගෙන නෙවෙයි. නෑ අපට සල්ලි වුණාවක් නෑ. විශේෂයෙන් අපි කාන්තා පක්ෂෙන් සල්ලි ගන්නෙම නෑ. අපි තාම පුරුදු වෙන කට්ටිය සල්ලි ඕනේ නෑ. මිසි කොහෙද ඉන්නේ? අංකල්ට කේන්ති ගිහිල්ලා අපි පරක්කුණයි කියලා. මන් දන්නවා කල්පනා කරන්නේ විජය ගැන නේද? කල්පනා කරනකොට මහා පුදුම මිනිස්සු දෙන්නේ. දුන්න සල්ලි ගත්තෙත් නෑනේ. අර පොටේටෝ කියන කෙනා හරි විහිළුකාරී. මට යාගේ ඇඩ්‍රස් එක ඉල්ල ගන්නත් හිතුණා. ඒක ඉල්ල ගන්න තිබුණානේ. මට දැන් තමයි හිතෙන්නේ ඉල්ලුවා නම් හොඳයි කියලා. සමහර විට අපිට ඇත්ත ඒගොල්ලෝ හම්බෙන්න පුළුවන්. එදා අර කාර් එක හදාපු නෝනගේ ගේ තියෙන්නේ මේ ළඟ. අපි ගිහිල්ලා ඒ නෝනව හම්බෙලා ජොබ් කට්ටක් හොයාගමුද? එදා අර නෝනත් එක්ක ආපු අර මේ ස්පෙයා වීල් එක ඉන්නව නේද? මට මාර බැල්මක් දැම්මනේ. ඔබ දිහා කවුද බලන්නේ නැත්තේ සතා වගේ ඉන්නකොට? කරුංගල් දෙක මං කියන්නේ. අර අන්න අරගොල්ලෝ ඉන්න. අපි ඔයගොල්ලෝ ගැන නිතරම මතක් කරනවනේ සමන්ති. ඔයගොල්ලෝ කොයිද රස්සාව කරන්නේ? රස්සාවක් හොයන එක තමයි අපේ රස්සාව. එදා මට කිව්වා නම් මම රස්සාවක් හොයලා දෙනවනේ. අපේ ගරාජ් එකේ හෙඩ් මෙකැනික් අස්සලා ගිහිල්ලා ඔයාට ඕන නම් මට රස්සාවක් හොයලා දෙන්න පුළුවන්. රස්සාවක් හොයලා දෙනවා නම් ලොකු දෙයක්. බොහොම ස්තුතියි මිසි. අපි හෙට ගෑරේජ් එකට එන්න. ඔන්න නේ වරද්දන්න එපා. මම බලාගෙන ඉන්නවා. මොනවා හරි ලෑස්ති කරලා තියන්න. මොකද අදත් ලෙඩක්ද? නෑ මේ කාර් එකේ පොඩි මිස් එකක්. මිස්ගේ කාර් එකේ මේ මිස් එකක්. පොඩ්ඩක් බනට් එක අරින්න බං. එන්න ගන්න ඔයාලට කැඩිච්ච ලොරියක් පෙන්න. නේ? ඔයාට අම්මයි තාත්තා ඉන්නවද? අපෝ ඉන්නවා. ඔයා හිතුවද අම්මා කෙනෙක් නැතුව ඉපදිච්ච එකෙක් කියලා? හරි කෙලියක් නෑ අපෝ. ඒක නෙමෙයි. ඔයාගේ අම්මා කවුද? කවුද? අපේ අම්මා ඇවිල්ලා අපේ තාත්තගේ භාර්යාව. පොඩ්ඩක් ඉන්න මට හංගිති තියෙනවා. ඒවත් තියෙනවද? ඔව් අපේ තාත්තට තිබුණානේ. මම ඇහුවේ අම්මයි තාත්තයි කවුද කියලා. මං කිව්වේ තියෙනවා කියලා. අපේ තාත්තා ඇවිල්ලා අපේ අම්මගේ ස්වාමි පුරුෂයා. තාමුණද? මේකෙච්ච රිපෙයාර් එකක් නැහැ නෝනා. මට නෝනා කියලා කතා කරන්න එපා විජේ. මට වසන්ත කියන්න. මං කැමති එහෙම කතා කරනවට.
ලවැලි තලාවේ මුතු මද පවනේ ලවැලි තලාවේ මුතු මද පවනේ පෙම් සුවදේ සොඳුරේ සීගිරිලාලිද ලඳුනේ මාසිත ඔබ ළඟ රැඳුනේ මල් මද හාස පාලා मधु संग से दी शोभा आवादो ससरे हो यौवने बिम्सिने उबरू मादेंधुने आशा बेसित पावे उबवे माल बुझीवे माहदरी मी कुमरो लालित लंदुने ඉතිරේ පෙම් යමුනාවේ මා පැතුවේ ඔබවේ පැතුම් සඳල්ලේ ඔබේ සුව සෙවනේ පැතුම් සඳල්ලේ ඔබේ සුව සෙවනේ සඳහිරු මට ඔබවේ සීගිරිලාලිත ලඳුනේ මාසිත ඔබ रंगुने मल मद हास पाला मधु संग से दी शोभा आवादो ससरे हो यौवने बिम्सिने उबरू मादेंधुने आशा बेसित पावे उबवे लालित लंदुने මොකද මේ දෙන්නම් පිට්ටු කාලා නිකන් පිට්ටු හිර වෙලා වගේ ඈ මොකද නිකන් පිට්ටු කලන්තේද මේ රටේ අපරාධ එන්න වැඩි වෙනවා පොලිස් දෙපාර්තමේන්තුව උත්සාහ ගන්නවා මේව වර්ධනය කරන්න ඔව් සර් අන්න ඒ වගේ අමාරුකාර පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්න ස්ටේෂන් එකක් තමයි මහේෂ්ට බාර දීලා තියෙන්නේ මං හිතනවා මහේෂ් වගේ දක්ෂ නිලධාරියෙක්ට ඒ අය කොටු කරගන්න එක එච්චර අමාරුවක් නෙමෙයි කියලා මෙන්න මේ පුද්ගලයා ගැන සෝදිසියෙන් ඉන්න ඕනේ මෙයාවත් නෝට් කරගන්න මෙන්න ෆයිල් එක සර් මේ රටේ අපරාධ කරන දූෂණ කරන මේ රටට මත්ද්‍රව්‍ය ගෙන්නන හැම කෙනෙක්ම රටට මුණ පෙන්නන් ඉන්නේ සමාජ සේවකයෝ හැටියට අපිටත් හිතාගන්න බෑ මේ මිනිස්සු කොහොම මේවා කරනවද කියලා අඩෝ ගොඩ සීල් බස් සීල් බස් මට බෑ විල්සන් උඹ මුණ ගැහෙනකන් තමයි මං හිටියේ. උඹ කවුද? මං කවුද කියලා උඹ දන්නේ නැති වුණාට උඹ කවුද කියලා මං පොඩි කාලේ ඉඳලා දන්නවා. තේරුණාද?
මම තමයි විජේ නම්බර 17. අත්ත ගනින්ද? අපෝ අනේ මොනවද බලන්නේ? වරලා! Itu mau. Nawatan ni dia, dengar nawatan boleh dengar. Vijay, ayo. Aduh, balagam Vijay, aduh. Belum. Aduh, nangko apa? Mana anda? අනේ මොකද උනේ විජේ? මොකද ඔයාලට තුවාලයක් නෑ මට තුවාලයක් නෑ පරණ තුවාල විතරයි තියෙන්නේ බලන් හිටපු ඉතින් තුවාල. මොනවා? හොඳටම විශ්වාසද? ඔව් සර්. මගේ ඇස් දෙකෙන් දැක්කා. නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කඩන්න තියන්න එපා සර්. Bhavin Jayasekara here. මාත් එක්ක මීට පස්සේ බිස්නස් කනෙක්ෂන් තියාගන්න ඕන නම් අර ගරාජ් එකට අලුතෙන් අරන් ඉන්න දෙන්නට වැඩක් දෙන්න ඕනේ. ආයිත් මං නරක මිනිහා කියන්න එපා මිස්ටර් ජයසේකර. තේරුණාද? ඇහුණාද? හරි. උන්ගේ ටිකට් මම දැම්මම කපනවා. තමුසේ කලබල වෙන්න එපා වෙල්සන්. මම නම් කියන්නේ රස්සාවේ ආසාව අතහැරලා අපි මුන්ට රස්සාවක් හොයලා දෙමු. ඒ මොකද? ඒ මොකද කියන්නේ රස්සාවල් හොයන්න කියලා අපිට ගුටි කන්න වෙවිත් දන්නේ මොනවටද මිනිහෝ බොන්නේ? එච්චර බොන්නේ ටිකක් තමයි බොන්නේ. බස් ආම්බු වෙන වැඩපලෙන් අස් කරපි උන්දින්න ඇවිල්ලා මෙතනට. එහෙනම් මගේ ෆොටෝ එකක් ගන්න වෙන්නේ නැති ඇවිත් තින්නේ. එන්න ගියපන්. හෙලෝ. අන්න බොස් එන්නේ කොහෙද දෙන්නටම. මම කිව්වේ වැදගත් මිනිස්සෙක් කවදාකවත් අපිට ඔහොම කතා කරන්නේ නැහැ කියලා. බලමු වැදගත්ද කොකෙක්ද කියලා. කියපු විදිහට වැඩේ කරනවා. ඔව්. මොකද ආවේ? සර් අපි අස් කළාට කමක් නැහැ. අපි දවස් 10ක් වැඩ කරලා තියෙනවා. අපිට මේ දවස් 10 පඩි ලැබුණොත් ලොකු දෙයක්. එහෙම නැත්නම් කම්කරු උසාවියට අපිට පැමිණිලි කරන්න සිද්ධ වෙනවා. අපිට දවස් 10ක පඩි වුණා. දවස් 10ක පඩි ලැබුණාම ඇති. හොඳයි. මේ දෙන්නට දවස් 10ක පඩි දෙන්න ලෑස්ති කරනවා. එන්න. මුන් අපෙන් පඩි ඉල්ලා ඉදන්නේ. දවස් 10ක පඩි නේද? දෙන්නම් පඩි. ඔය අපි ගුටි කන්න නේ ආවේ ජොබ් එකකට ආවේ. අද උන් ගන්න දුන්නා තාට ගන්න. මෙන්න මෙහෙම අටක් කරදරයක්. බලනවායි මුන් අපිටත් කචල් දාන්න එනවනේ මහ ලොකු මිනිස්සු වගේ. ඕකේ බොස්.
බොස් අරු ටෙඩිටෙත් කියලා පැනලා ගියා. පැනලා ගියා? බොස් අරු පැනලා ගියානේ. මොන ලැජ්ජාවක්ද යකෝ කලේ? මහා ලොකු බොඩිගාඩ්ලා. පලිය බලන්න මගේ හැටරොපනේ. බොස් මම ගෙනා දෙන්න රියල් බොඩිගාඩ් කෙනෙක්. ඕන්නම කෂිරයකට අත දාන්න. නම නාත. මට අදම ගෙනත් දෙනවා අයිසේ. ඕකේ බොස්.